මෙය අද මේ මොහොතේ ඇතිවුණු අභියෝගයක් නෙවෙයි. දශක ගණනාවක් ක්‍රමිකව වර්ධනය වූ මේ අභියෝගය මුළු සමාජ දේහයම කිලගන්න තැතිගැන්වන තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා. මේ මන්සන්දියේදී නිශ්චිත ලෙස අපිට තෝරාගත හැකි මාවත් දෙකක් තිබෙනවා. එකක් පැරණි මේ දේ මේ විදියටම සිදුවෙන්න ඉඩදී පාඩුවේ බලාගෙන යමක් කරමින් සිටින එක. එමෙතන දෙවෙනි මාවත මේට එරෙහිව හැප්පෙන එක. මම කියන්න කැමති අපි මමත් අපේ ආණ්ඩුවත් මේකට එරෙහිව හැප්පෙන්න තීරණාත්මක තීන්දුවක් අරන් තිබෙනවා. එයි